කායानुපස්සනාවේ කියනවා කොහොමද මේ කයේ තියෙන අස්තිර ස්වභාවය තේරුම් ගන්න කියලා. ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මල්ලක් තියෙනවා දෙපැත්තෙන් කට ගැට ගහලා. දැන් මල්ල දෙපැත්තෙන් කට ගැට ගහලා තියෙදි අපිට පේන්නේ මොනවද? ඇතුලේ තියෙන ඒවාද මල්ල. මල්ලනේ පේන්නේ අපි එච්චරට මෝඩයි අපිට තේරෙන්නේ නැහැ. අපිට පින්වත්නි ආවරණ ඥාන තියෙන්නේ. දැන් උදාහරණයක් මං කියනවා ධර්මශාලාවට පොල් ගෙඩියා. ගෙනත් මං කියනවා මේ පොල් ගෙඩිය. ඔයත් පොල් ගෙඩිය කියලා දකින්නේ මොකක්ද? ඇත්ත පොල් ගෙඩියද? නෑ අර උඩින් තියෙන කොළපාට තිරිය. ඔච්චරයිනේ පොල් ගෙඩිය කියලා. මෙච්චර කාලයක් දැක්කේ අවුරුදු 80 90 නාකි වෙච්ච උනොත් පොල් කියලා දකින්නේ අර කොළපාට තිරිය. අපිට පේන්නේ එච්චරයි. හැබැයි බුදුහාමුදුරුවෝ පොල් ගෙඩිය කිව්වහම අර සිවියක් දකිනවා, පොල් ලෙල්ලක් දකිනවා, පොල් කටුවක් දකිනවා, පොල් නොදක් දකිනවා, පොල් වතුරක් දකිනවා, පොල් ගෙඩියෙන් එහා පැත්තක් දකිනවා. ඔක තමයි අනාවරණ ඥාන. දැන් මම ඔයත්තන්ට කිව්වොත් මේ බිත්තිය. ඔයත්ත බිත්තිය කියලා දකින්නේ මොකක්ද? ඔයත්ත දකින්නේ උඩින් තියෙන තීන්ත පටක. එච්චරයි. වෙන කෙහෙල් මලක් දකින්නේ නැහැ බිත්තිය කිව්වා. අපි එච්චරට මෝඩයි. හැබැයි බුදුවරුන්ට බිත්තිය කිව්වම තීන්ත පටලෙත් පේනවා. ඒකට යටින් දාලා තියෙන පොටි තට්ටුවක් පේනවා. ඊට යටින් තියෙන දිවෙන්ති තට්ටුවක් පේනවා. ගල් පේලියක් පේනවා. බිත්තියෙන් එහා පැත්තක් පේනවා. ඒකට කියනවා මොකද්ද? අනාවරණ ඥාන සීමාවක් නැහැ. අත උඩ නෙල්ලි ගෙඩියක් තිබ්බහම විනිවිද දකිනවා වගේ බුදුරු සියල්ල දකිනවා. එහෙම දැකලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අර මල්ල මිනිහෙක් ඇවිල්ලා බලනවලු එළියෙන් ලස්සනයි තමයි හැබැයි ඇතුලේ මොනවද තියෙන්නේ දන්නේ එක පැත්තකින් කටලියන හලනවා හලපුවම මොනවද තියෙන්නේ මුං ඇට හාල් මෙනේරි කුරක්කාම් ඔක්කොම ටික කලවම් කරලා අපෝ මේක කුණු ගොඩක් නේ මේක බෙදන්න ඕනේ කොටස් වලට දැන් මොකද කරන්නේ මුං ඇට වෙනම කුරක්කාම් වෙනම මෙනේරි වෙනම තල වෙනම වෙන් කරනවා බුදුහාමුදුරුවෝ අපිට කියනවා උඹලත් විවේකීව ඉන්න වෙලාවක මේ ශරීරේ කෑලි ටික වෙන් කරපල්ලා. දැන් මේ කියනවනේ කෑලි කීයක්? 31. බලන්නකො ලෝකේ දියුණු වුණා, විද්‍යාව දියුණු වුණා, තාක්ෂණය දියුණු වුණා, දොස්තරලා දියුණු වුණා. හැබැයි අවුරුදු 2500කට කලින් කියපු කෑලි 32මයි ඇඟේ තියෙන්නේ. එක කෑල්ලක්වත් වැඩි කරගන්න කාටවත් බැරි වුණා බුදුහාමරගේ ඥානෙ බලන්න. බුදුහාමුදුරුවෝ කියන කෑලි 32 වෙන වෙනම ගලවපල්ලා. මොනවද කෑලි? කේසාලෝ මානකා දන්තා කචෝ මන්සන් ආරු අට්ටි අට්ටි විච්ච වක්කං හදයන් යකනං කිලෝමකං විහතං පබ්බාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ මේදෝ ලෝහෝ අස්සවසා කීරු සිංහානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුං ගන්ති කියලා 32යි ඔය 32 දැන් වෙන් කරන්න කිව්වා. දැන් කියන්නකො බලන්න. ඔය 32කින් ඔයත් ආසම කෑල්ල මොකක්ද? වෙන් කරාට පස්සේ කියන්නකො බලන්න. මොකකටවත් නැහැ. ඉතින් එහෙනම් මොන කෙහෙල් මලකටද ඔය 32 උස්සගෙන? උදාහරුවට උස්සගෙන ඉන්නවා. දැන් කියන එකකටවත් ආස නැහැ. දැන් ඔයත්න්ට තේරෙන්න ඕනේ එකක්. මොකද්ද? පොකුරක් විදිහට එකට බැඳගෙන මල්ල ගැට ගහගෙන හිටියට ෂෝක් කියලා හිතුණට මල්ල ලෙහලා බලපුවම එකක්වත් ලස්සන එකක් නෑ. තේරෙනවද යථාර්ථය? එහෙනම් අපි මේ රැවටිලා තියෙන්නේ මොකේද? අර කෑලි 32ට නෙමෙයි. ඒ කෑලි 32 ඔතලා තියෙන මේ උඩින් තියෙන සමට. මතක තියාගන්න පොත්තටමයි හැමදේම මිනිස්සු රැවටුනේ. අදත් එහෙමයි, එදත් එහෙමයි, හෙටත් එහෙමයි. මිනිස්සු බාහිරින් දකින්න මේ පොකුරටයි රැවටුනේ. ඇතුලේ වටනේ. හොඳයි දැන් මිනිස්සු තරුණ කාලේ ඔය යාළු වෙන්න ලඟ වුණාම එම කියන ඔයාගේ කෙස් ලස්සනයි. ඔයාගේ ඇස් ලස්සනයි. ඔයාගේ තොල් දෙක රතු පාටයි. ඇඟිලි හරි ලස්සනයි. මං ආසෝවට ඔය හැමනේ කියන්නේ. අමරදේව මහත්තයාගේ සින්දුවක් කියනවා කියමු වැල් ලිහි ඔබේ මාරුතේ සැදී කොපුල් තල ගැටි මගේ සිතුම් සසල නිවාලන්න මා ඔබේ සිතස් මොකද කියමු වැල් ලිහි ඔබේ දැන් කෙල්ලගේ කොණ්ඩේ කැඩිලා අහුලඟට
මාරුතේ සැදී හුණඟට එකතු වෙලා කොණ්ඩේ නලියනවා. පිරිමියා එහා පැත්තේ එයාගේ කම්බුලේ ඇවිල්ලා වදිනවා කෙස්සි. එයා කියන කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි මට ඉන්න බෑ. හැමින් ඔක්කොම ඇවිස්සිලා. නිවාලන්න මා ඔබේ සෙනෙහසේ ලව් කරන කාලේ තමයි. හැබැයි බැඳලා ආවට පස්සේ අර ආසයි කියපු කෙස් හොදක් පරිප්පු හොද්දි තියලා මිනිහා කද්දි මිනිහට පාන් කෑල්ලත් එක්ක කැවුනොත් මොකද? ඒ වෙලාවට කියනවාද මං අර ඒ කාලේ ආසම කරපු කෙස්නේ ඔයාගෙන දෙයියෝ කන්නක්කෝ කියලා කයි? කන්නේ තිගම් පිටින් පොලේ ගහලා කියන යකෝ කෙස් නැතුව යපා. මොනමල ජරාවක්ද මේ කියලා. ඇඟේ තියෙනකම් ලස්සනයි කිව්වට ඇඟෙන් එළියට ගැලවිලා ආපු ගමන් වෙනම දීදී අපි ඒකට ආසා නැහැ. මගේ පන්සල ඉස්සරහ බේකරියක් තියෙනවා. අපේ පන්සලේ වැඩ කරපු එක බාසොන් හැංගෙන දවසට 5 පාරක් විතර බේකරියට යනවා. මම දවසක් ගාව මොකද නෑ නිකන් බනිස් ගෙඩියක් කාලා මං හව දවසට 5 පාරක් බනිස් කන්න. උඹට පිස්සුද? ඒ පාරක නෑ හාමුදුරුවෝ මං කව බොරු කියන්න එපා කඩේ ඉන්න කෙල්ල බලන්න යන්නේ. ඒ පාරක වහන්නේ හරි ලස්සනයි. hina වෙන්නේ දත් ටික මුතු ඇට වගේ කිව්වා. මං කෝ ඔය මුතු ඇටයක් ගැලවිලා මාළු පාන් එක තිබිලා කරස් ගාලා ඇටිච්ච දවසට තමයි තොට තේරෙන්නේ එකක් කියන චි කියපු කතාව. නේද? දැකෙල්ලගේ දත් ටික මුතු ඇට. හිතන්නක දතක් ගැලවිලා මාළු පාන් එක තියලා හම්බ වෙනවා මූට කත්. දැන් කියයිද ඔයාගේ මං ආස කරපු දත්නේ මුතු ඇටනේ කන්නක්කෝ කියලා කනවා? කන්නේ කටේ තියෙනකන් ලස්සනයි ගැලවිලාට පස්සේ ආසා නෑ. මතක තියාගන්න මේ ශරීරේ එකක්වත් වෙන වෙනම ගත්තට පස්සේ වෙන්නේ ආස කරන ස්වභාවය. හැබැයි මිනිස්සු රැවටිලා බාහිර උපය නිසා